Hello everyone, Burbs Family YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් ඉතින් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. The Glen Shopping Center එකේ අපි එදා දවස ගත කරපු විදිය සහ අපේ බබාට අරන් දුන්න ස්පෙෂල් gift එක තමයි අද අපේ ටයිටල් එක වෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපේ වීඩියෝ එක බලන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න කියලාත්. එහෙනම් අපි යන් වීඩියෝ එක බලන්න. මුලින්ම අපි කළේ කාර් පාක් එකකට ඇතුල් වෙලා කාර් ස්පොට් එකක් හොයාගත්ත එක. LGM කියන ෆ්ලෝර් එකේ තමයි අපිට කාර් ස්පොට් එකක් හම්බුනේ. ඉතින් අපි එතන කාර් එක පාක් කරා. ඊට පස්සේ අපි shopping center එක ඇතුළට ඇවිල්ලා shopping කරන්න පටන් ගත්තා. එතන සැලොන් එකක් තිබිලා මම එදා කොණ්ඩෙත් කපා ගත්තා. ඉතින් මේ මම කොණ්ඩේ කපා ගන්නකම් මේ බබා කරපු දේවල් තමයි මේ උගලට පේන්නේ. Saili. 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 ඊට පස්සේ සැලුන් එකේ ඉද්දි මට ඇහුණා ෆයර් ඇලාර්ම් එක සද්දයක්. ඊට පස්සේ announcement එකක් ආවා හැමෝටම emergency door එක ළඟට යන්න කියලා. ඉතින් අපි විනාඩි 10ක් විතර emergency door එක ළඟට වෙලා හිටියා. ඊට පස්සේ ටික වෙලාවකින් announcement එකක් ආවා ආයෙත් අපිට shopping කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් අපි ඔක්කොම shopping කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි යනකොට kids කියලා shop එකක් දැක්කා. ඒකෙන් අපි බබාට කින්ඩ යන්නයි ගෙදරට අඳින්නයි ඇඳුම් ටිකකුත් ගත්තා. ඉතින් ඊළඟට අපි ගියේ ටාගට් කියලා ෂොප් එකකට. ඉතින් මේකෙන් තමයි අපි ගත්තේ බබාගේ gift එක. ඉතින් අපි බේබි සෙක්ෂන් එකට ගිහිල්ලා බබාගේ gift එක අපි එයාට ගත්තා. අපි toy section එකට එයාව එක්කන් ගියා. ඉතින් එයා ගොඩක් ආසයි ඔය ඩෝල් වලට, ඒ වගේම ටෙඩීස් වලට ගොඩක් ආසයි. ඉතින් එයාට අපි පොඩි ටෙඩී කෙනෙකුත් අරන් දුන්නා. So beautiful, elephant. Look at that. Even you can sit on this. You good. Which one you want? ඊළඟට තමයි අපි ආවේ බබාගේ gift එක ගන්න. ඉතින් අපේ බබා දැන් ඇවිදින්න පටන් ගන්නවා. ඉතින් දැන් එයාට ඕනේ නැගිටලා ඇවිදින්න. ඉතින් අපි බබාට මේ gift එක ගන්න තමයි ඇත්තටම අද ආවේ මේ shopping center එකට. ඉතින් ඇත්තටම අපි මේ gift එක බබාට අරන් දුන්නා. අපි ගෙදර ගිහලා පෙන්නන්නම් ඔයාලට එයා කොහොමද ඒක පදින්නේ කියලා. අපි ඔක්කොම බඩු ටික අරගෙන මෙතන කැෂියර් එකෙන් අපි පේමන්ට් එක කරලා එළියට ආවා. ඉතින් බබාට ගොඩක් මහන්සි යාට අපි යෝගට් ඩ්‍රින්ක් එකක් දුන්නා. එයාගේ ෆේවරිට් ඩ්‍රින්ක් එක තමයි යෝගට් ඩ්‍රින්ක් එක. ඉතින් එයා ඒකට හරිම ආසයි. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එකට ගිහිල්ලා ෆ්‍රයිඩ් රයිස් ගත්තා. ඊට පස්සේ අපි නේන චිකන් එකෙන් තව කෑම වගේකුත් අරගත්තා. ඊට පස්සේ අපි කෑමත් අරගෙන තව ගෙවල් ළඟ තියෙන shopping center එකකට ගියා. ඇත්තටම අපි ඒකට ගියේ බබාට water bubble එකක් අරන් දෙන්න.
වෝටර් බබල් එක තියෙන්නේ මෙන්න මේ ෂොප් එකේ. ඒකේ නම තමයි රිජෙක්ට් ෂොප් කියලා. ඉතින් මේ අපි ෂොප් එක ඇතුළට ගිහිල්ලා වෝටර් බබල් එක හොයාගත්තා. Really? බාගේ අම්මා ගියා බබාට තව ඇඳුම් වගේක් බලන්න. ඉතින් එතකන් එයයි මමයි වෝටර් බබල් සෙල්ලම් කරන විදිය තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. එයා හරි ආසයි වෝටර් බබල් වලට. ඉතින් අද දවසට අපි shopping කරලා ඉවරයි. අපි හැමෝම ඊට පස්සේ අපි ගෙදර ගියා. මේක තමයි අපි බබා වෙනුවෙන් අරන් දුන්න gift එක. ඉතින් මේකෙන් බබාට ඇවිදින්න support එකක් හම්බ වෙනවා. ඉතින් එයාත් පුළුවන් තරම් පොඩ ඒක තල්ලු කරගෙන පළවෙනි දවසේම ඇවිදින්න try කරා. Action. Hold here. Now walk. ඉතින් මමත් කියලා දුන්නා බබාට පොඩ කොහොමද ඇවිදින්නේ කොහොමද ඒක අල්ලගන්නේ ඒ වගේ දේවල් මම එයාට කියලා දුන්නා. ඉතින් එයා හරි ආසාවෙන් ඒක පොඩ ඉස්සරහට තල්ලු කරගෙන පදින්න try කරනවා. එහෙනම් අද දවසේ අපේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරන් තමයි සූදානම් වෙන්නේ. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි අපේ වීඩියෝ එක බැලුවට. ඉතින් මේ වගේ තව වීඩියෝස් අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒක නිසා අපේ channel එක subscribe කරන්න කියලා මම හැමෝටම කියනවා. ඉතින් අපේ ඊළඟ අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.